හෙලෝ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් වෙනදා වගේම අලුත් අවුරුද්දට අපි ලස්සන ට්‍රිප් එකක් යන්නයි හදන්නේ. අපි යන්නේ මේ පාර නුවරඑළිය. උදේ 5යි වෙලාව ඒ වුණාට මාර්ම රස්නේ මේ උඩින් ඉඳන් පල්ලෙහාට එන ටිකට ගාඩිය දාලා හොඳටම මාර්ම රස්නක් තියෙන්නේ කොහොමද දන්නේ නුවරඑළියේ. මෙච්චර වෙලා පිටිපස්සේ ආවේ මමීට කරදර කරන්නේ නැතුව දැන් මට පාල නිසා මම ගෙන්න ගත්ත ඉස්සරහට. good morning කියන්න. hi friends කියන්න. අපි දෙන්න බැන්ද අලුත නුවරඑළිය යනකොට මුලින්ම මේ කෑම කාපු ෂොප් එක මේක. මං අයියට කිව්වා මේ හම්බුනොත් අපි එකේ මොන හරි කමු කියලා. මම මේ තැනට මාර ආසයි මන් දන්නේ ඇයි කියලා. මෙතන පහලින් මේ ගඟ ගලාගෙන යනවා මං හිතන්නේ කැලණි ගඟ. කොයි ස්මයිල්? චෝයි. ඕ. ස්මයිල්. ඔන්න බලන්න ගඟ. අපි එදා එනකොටත් මෙන්න මේ වගේම ලස්සනට තිබුණා. තාමත් ඒ වගේමයි. අපච්චි. ඔන්න අපි ආයෙත් යන්න හදන්නේ. අපි දෙන්න ගෙදරින් එනකොට මේ කතා වුණා වැඩි කන්නේ නැහැ අරකයි මේකයි කියලා. උදේට කන්න නෙමෙයි හිතන් හිටියේ. එන්නට මේ තැන දැක්කම අපිට කන්න හිතුණා. මේ ඉතින් හොඳටම කෑවා. කමක් නැහැ ඉතින් හැමදාම කන්නේ නැණි කියලා. ඉතින් ඔක්කොම ಜಾති වලින් බෙදාගෙන කෑවා. අයියා නම් දෙවෙනි වතාවටත් බෙදාගෙන කෑවා. ඉතින් ආයෙත් පිටත් වෙන්නයි තියෙන්නේ. මම දැන් ප්‍රශ්නයක් අහන්නයි යන්නේ. මම ප්‍රශ්නෙට උත්තරේ දන්නවා. ඒත් මම කැමති ඕගොල්ලොත් එක්කත් ඒක ෂෙයා කරගන්න මගේ වීඩියෝ එකේ මේක තියාගන්න. ඇයි ඔයා අලුත් ඇඳුම් එකක්වත් ගෙනාවේ නැත්තේ? ඩ්‍රයිවර්ට මොකටද අලුත් ඇඳුම්? බේබි සිටර්ට මොකටද අලුත් ඇඳුම්? තාම මොකද මම කරන්නේ? ෆොටෝග්‍රාෆර් සරල ජීවිතේ දුප්පත් මිනිස්සු දුප්පත් කමට. මෙයා හරි නරකයි. දැන් මම ට්‍රිප් එකට මං ගත්ත අලුත් ඇඳුම් ඔක්කොම ගෙනාවා. මේ ඒ වුණාට මෙයා එකක්වත් ගෙනාවේ නැහැ. දැන් මං මෙතන මට ගෙදර ගියාම මට අලුත් ඇඳුම් නැහැ මෙයාට තියෙනවා. ඒක හරියන්නේ නැහැ නේද? ඉතින් මම කියන්නේ ගෙදර ගිහිල්ලා එහෙනම් ආයෙ shopping කරන්න යන්න ඕනේ නේද? නේද? ඉතින් ලබන අවුරුද්ද තමයි shopping කරන්නේ. ඕගොල්ලෝ මගේ වීඩියෝස් ඉස්සරින් ඉඳන්ම බලන අය දන්නවා මම මේ කොළපාට සීන් වලට කොච්චර කැමතිද කියලා. මම මේ වගේ වීඩියෝස් ගොඩක් ගත්තා. හැබැයි මේ වීඩියෝ එක දිග වෙන නිසා මම දැම්මේ නැහැ. හැබැයි මම ඒව මගේ මෙමරි එකක් විදිහට තියාගන්නවා කියලා හිතාගත්තා. මාරම ලස්සනයි. මේ අඹේවලට යන පාරේ අර හොල්මන් ඉන්නවා කියන ගෙදර. මං හිතන්නේ දික්කඳ වලව්ව හරි මොකක් හරි තමයි. අපි ගෙදරින් උදෙන්ම පිටත් වෙච්ච නිසා නුවරඑළියට යනකොට ලොකු සෙනගක් හිටියේ නැහැ. අපි ඒක නිසා අඹේවල පාරේ ජාග්‍රෝ ස්ට්‍රෝබෙරි ෆාම් එක බලන්න තමයි මේ යන්නේ. යන ගමන් සින්දුවක් දාගෙන පොඩි ඩාන්ස් එකකුත් දදා ගියා. මොකද යෝයෝ ඉන්නේ නිකන් කම්මැලි කමේ වගේ. නිදිමතකුත් තියෙනවා එයාට උදෙන්ම පිටත් වෙච්ච නිසා. ඕගොල්ලෝ ගෙස් කරන්න බලන්න මම මොකද්ද මේ කියන සින්දුව කියලා. ඕගොල්ලෝ කිව්වට විශ්වාස කරන එකක් නැහැ. මේ වෙනකොට මාරම රස්නයක් තියෙන්නේ. මං අද්දිකටත් ඇඳගෙන ආවට පුදුම රස්නේ. අපි ආවේ මේ ස්ට්‍රෝබෙරි ෆාම් එක බලන්න හිතාගෙන. ඒ වුණාට මේ ෆාම් එක බලන්න දෙන්න. මේ ෆාම් එක බලන්න දෙන්න හැලෝ. ඒ වගේම මේ පාකින් එකට දාන තැන මේ හරිම ඉතින් මේ මිනිස්සු මේ නතර කරලා යන්නේ. නතර කරලා යනවා ඉතින් පොලිසියෙන් ඇල්ලුවට පස්සේ කට්ට ගන්න බෑ. මේ නතර කරන් මේ ඒගොල්ලන්ගේ පාකින් එකට දාන තැන මාර විදියට මඩ වලක්. ඒකේ මඩ එතනින් දාන්න බෑ. මේ
එරෙනවා මේ අයියා කැමතිත් නැහැ වාහනේ දාන්න එතනින් ඒක නිසා අපි ඉතින් ආයේ අනිත් පැත්තට මේ ආවා බලන්න උනේ නැහැ ෆාම් එක මේ කොහොමද ෆාම් එක බලන්න දෙන්නේ අතන අර ඒගොල්ලන්ගේ මේ කෑම තියෙන තැනට විතරයි යන්න දෙන්නේ මේ ඒකට නම් වැඩි ඉන්ට්‍රස්ට් එකක් නැහැ මේ අපි මේ දැන් බැලුවේ පොඩක් අඹේවැල ෆාම් එක බලන්න යන්න මොකද යෝයෝ ආසයි හරක් බලන්න පුතාසනේ කව් බලන්න Can you see that? Up a cow yammu. Aya, cow yammu. කව් මමත් මීට කලින් අඹේවල ෆාම් එක බලන්න ගිහිල්ලා නැති නිසා මම ඒක කොතනද තියෙන්නේ කියලා දැනන් හිටියේ නැහැ. අපි ජාග්‍රෝ එකේ ඉඳන් ටිකක් දුරට එනකොට මෙන්න මෙතන මෙහෙම අඹේවල ෆාම් කියලා ගහලා තිබුණා. එතන සෙනගත් හිටියා. ඉතින් ඒක නිසා අපි හිතුවා මෙතනින් තමයි ෆාම් එකට යන්නේ කියලා. එළියට බයිනකොටත් මාර විදිහට රස්නේ. ඉතින් අපි මෙතන මේ ඒගොල්ලන්ගේ ෆුඩ් ස්ටෝල් එකට ගියා. එතනින් ඇහුවාම කිව්වා තව කිලෝමීටර් 9ක් විතර යන්න තියෙනවා කියලා ෆාම් එකට. යෝයෝට අපි එයා කොච්චර අයිස්ක්‍රීම් ඉල්ලුවත් මං හිතන්නේ දෙපාරකට වැඩි අයිස්ක්‍රීම් දීලා නැහැ. ඉතින් එයාට මෙතනදී අයිස්ක්‍රීම් අරන් දුන්නා මේ ෆාම් එකේම හදන ඒවා. ඉතින් එයා ගොඩක් ආසාවෙන් කෑවා. ඒ වුණාට අපි එයාට හැමතිස්සෙම අයිස්ක්‍රීම් දෙන්නේ නැහැ. එයාට කියලා තියෙන අයිස්ක්‍රීම් කන්න එපා හොඳ නෑ කියලා. ඉතින් එයා හැම අර ලොකුවට ඒක කාලක් නැති නිසා හැම ලොකුවට ඉල්ලන්නේ නැහැ. හැබැයි මෙතන ෆොටෝස් වල දැකලා එයා අයිස්ක්‍රීම් කියලා ඉල්ලුවා. ඉතින් ඒක නිසා අරන් දුන්නා. අපි ඒත් එක්කම අයියත් මිල්ක් ෂේක් එකක් ගත්තා මාත් මිල්ක් ෂේක් එකක් ගත්තා එහෙම අර ලොකෝම රසකුත් නෑ අර ෆ්‍රෙෂ් මිල්ක් වලින් හදන නිසා වෙනදි මට චුට්ටක් ෆ්‍රෙෂ් මිල්ක් අල්ලන්නේ මම කැමති නැහැ පුංචි කාලේ ඉඳන්ම මේ ෆ්‍රෙෂ් මිල්ක් බොන්න කරන්නේ එහෙම මේවට කැමති නැහැ ඉතින් ඒක නිසා වෙන්නේ නැති මට නම් එච්චරම රසක් දැනුන්නේ නැහැ උනාට ඒ වෙලාවේ හැටියට අපිට ඒක මේ ගොඩක් හොඳ දෙයක් වුණා මේ රස්නෙත් එක්ක කිව්වට විශ්වාස කරන්න එකක් නෑ මේ කොළඹ තියෙන රස්නෙම තමයි එහෙ තිබුණේ මට ඕනේ උනේ දැන් බහැලා මොනවත් බලන්න කරන්න යන්න නෙමෙයි ඉක්මනට හොටෙල් එකට යන්න මොකද මේ රස්නේ එක එපා කනවට වඩා හොඳ මාත් කෑවා මට මේ අයිස්ක්‍රීම් කාලා මේකේ රහක් දැනෙන්නේ Juice. මේක කරලා පන්දරට ෆ්‍රෙෂ්ම මිල්ක් ප්‍රහාණය. ඔයා මොකද ගත්තේ? මිල්ක් ටී ගලුණා මිල්ක් ටී නෙමෙයි. ටී බෑග් එකක් තියෙන්නේ? ඔන්න ඉතින් අපි ආවව නුවරඑළිය ටවුන් එක පැත්තට යනවා මේ පැත්තට යනකොට තමයි අපිට තේරුනේ අපි ගත්තේ හොඳම තීරණයක් කියලා මොකද එක දිගටම වාහන එනවා එකපාර වාහන එක වාහනයක් තනියෙන් එන්නේ නැහැ දෙක තුනක් එකට එන්නේ ඉතින් අර ෆැමිලි වල අය එහෙම එනවා ඇතිනේ ඉතින් ඒ වගේම මෙතන ජාග්‍රෝ ෆාම් එකේ අර ඒගොල්ලන්ගේ ෆුඩ් ස්ටෝල් එකේ මිනිස්සු පොර කනවා ඒවා කන්න ඉතින් අපි දෙන්න ඒ වෙලේ හිතුවා කොළඹත් එකක් තියෙනවනේ කියලා වාහනයක් මේ පැත්තට යනවා අපි ඒක අතකට අරගෙන ආව එකත් හොඳයි මේ හොට් ප්ලේස් යනත් වෙන්නේ නැති දැන් අර හැමදාම අවුරුදු වලට තියෙන මේ ට්‍රැෆික් එක හැදෙයි වගේ එක දිගටම මේ පැත්තට වාහන යනවා ඒ කියන්නේ එකපාර 10ක් 15ක් වගේ තමයි එන්නේ මේ අපි මේ පැත්තට යන නිසා ඒක එච්චර ගාණක් නැහැ හොඳලාට උදෙන්ම ආවේ මේ නැත්තම් ඉතින් ඒකට අහු වෙනවා අපි ගෙදරින් යෝයෝට වෝටර්මෙලන් ගෙනාවා දැන් ඒකේ අර කවන්නයි හදන්නේ What is this? Watermelon. What? Oh, so many watermelon. Joy. Joy. So yummy. මන් නුවරඑළිය එනකොටම හිතාගත්තා අර කන් දෙකට චූටි පැන්ඩෙක් වගේ අර දාන දෙකක් මන් දන්නේ නැහැ සීතලට දාන එකක් ඒකට කියන නම මම දන්නේ නැහැ ඒකක් ගන්නවා කියලා. ඉතින් දැන් අයියා කිව්වා යෝයෝක ගත්තට දාන්නේ නැති නිසා එකක් ගන්න. එයාට පොඩ්ඩක් සෙල්ලම් කරන්න දීලා ඔයා ඊට පස්සේ දාන්න කියලා. ඉතින් එකයි ළමයි ගත්තේ. හොඳ මේ තියෙන්නේ මං ගත්තේ එක. ඔන්න බලන්න මට වෙන වෙයි. Mommy. ඔව්. I want it. මේක මම්මි
අනේ. Are you happy? එන්න පුතාට. Joy, cute. Joy ma Joy. So funny. මුළු නුවරඑළියම කානිවල් සීන් එකේ තියෙන නිසා අර කානිවල් වල තියෙන මේ නූඩල්ස් ට්‍රක් එකක් තිබුණා. අපිට ආසයි හිතුණා එකෙන් කන්න. හැබැයි ඒක මාර සැරයි. ඒ වගේම මේ රස නෑ. අනේ ඊට වඩා ගෙදර හදාගෙන කන හොඳයි කියලා හිතුණා. අපි පිටින් කියලා කෑමකට කෑවෙම මේක විතරයි. මොකද අපි ගෙදර ඉඳලම තීරණය කරගෙන ආවේ අපි පිටින් කෑම වර්ග අරගෙන කන්නේ නෑ කියලා. මොකද අපිට මේ ටක් ගාලා අවුල් යනවා ඒවා. ඒක නිසා මම හොටෙල් එක බුක් කරනකොට ෆුල් බෝඩ්ම බුක් කරා අපිට වේල් 3ටම කෑම ගන්න පුළුවන් වෙන විදිහට. ඇත්තටම මම ගෙදර ඇවිල්ලත් ඒක ගැන මාර සන්තෝෂ වුණා. මොකද මම ගොඩක් මගේ බර ගැන මගේ ඩයට් එක ගැන හිතන කෙනෙක්නේ. ඉතින් එතකොට මගේ බර චුට්ටක්වත් වැඩි වෙලා තිබුණේ නැහැ. ඒ වගේම මට වෙන මුකුත් අසනීප ගෑස්ට්‍රික් බඩ පිපීම වගේ දේවල් ඇති වුණේ නැහැ. දැන් මගේ එක හොරකම් කරගත්ත නිසා මම දැන් එකක් ගෙනාවා. දැන් ඒකත් ගත්තා. මම්මීට එකක් දෙන්න. කො පුතාගේක? පුතනේ. මේති? පුතා මේක අරගෙන ඔක මම්මීට දෙන්න. යන්න දෙන්න. ඉතින් යෝහනට එකක් තියෙන්නේ. දැන් මොකක්ද ලස්සන එක? මේක මං ආසෙක. දැන් ඉවරද? කේස් එක. ඔව්. මේ අපි මේ නූරෙලියට ඇවිල්ලා උදේවරු වෙනං මේ චුට්ටක්වත් සීතල තිබුණේ නැහැ. මාරම රස්නේ. එළියට බහින්නවත් තිබුණේ නැහැ. ඒක මගේ. ඔන්න මම මේක දාලා බලමු. හරියෝ. දෙන්න. ඇයි? දැන් නම් ටික ටික සීතලයි. ඇයි? මේක මගේනේ. නේ දෙන්න මගේ. නෑ. මගේ. ඉතින් මේක පුතාගේ මේක මමීගේ. ඔතන යන්න දෙන්න. පුදුමාකාර සීතලක් තියෙන්නේ දැන් නම්. Sorry. I love you. I love you. සාදු. Hi. Mommy. ඔව්. Where's my apathy? ඈ? Apathy? අපච්චි Apathy. ඈ? Yeah. He's a friend. Friend? Yeah. Can I see that? Do you want to try it? No. I don't like it. Why? I don't like it to try. Sure. It's Ipa. Mommy. අපි නැවතුණු මේ හොටෙල් එක ගෝල්ඩන් රිජ් නූරේලිය. අපි මේක මීට කලින් ඉඳලා තියෙන නිසා අපිට ටිකක් ෆැමිලිය. ඉතින් එතන ඒගොල්ලෝ අපිට වෝම් වෙල්කම් එකක් දුන්නා. ඒ වගේම මෙතන හර්බල් ඩ්‍රින්ක්ස් තමයි ඔක්කොම තිබ්බේ. මමත් හර්බල් ඩ්‍රින්ක් එකක් ගත්තා. අයියත් ගත්තා. යෝයෝටත් දුන්නා. අපි මේ දැන් යන්නේ අපේ රූම් එකට. ඔයගොල්ලෝ කිව්වට විශ්වාස කරයිද දන්නේ නැහැ. අපිට මීට කලින් ආවහම හම්බුන රූම් එකම තමයි මේ පාරත් හම්බුනේ. මට ඒකට ගොඩක් හැපි. මොකද ඒකට ලස්සන මවුන්ටන් විව් එකක් තියෙනවා. ඒ වගේම හැම තැනම පේනවා. ඒ වගේම නිකන් අර අපිට පුරුදු තැනක් වගේ කියලා මට හිතෙනවා. ඕගොල්ලෝ දන්නවානේ මම සාමාන්‍යයෙන් දේවල් වල මිල ගණන් කියන්නේ නැහැ. හැබැයි ඔයගලන්ට මේ ගැන විස්තර දැනගන්න ඕන නම් මට මැසේජ් එකක් දාන්න. මම ඕන කෙනෙක්ට ඕනම විස්තරයක් කියන්නම්. අපි මේක බුක් කරේ මීට මාසෙකට විතර කලින් ඉඳන්මයි. මම ඒගොල්ලන්ට විශේෂයෙන් කිව්වෙත් නෑ මේ රූම් එක දෙන්න කියලා. ඒ වුණාට ඒගොල්ලෝ ඇරේන්ජ් කරලා තිබ්බේ ඒකම තමයි. ඉතින් ඔය විදිහට අපි ආවා පොඩ්ඩක් මහන්සි ඇරියා. අපි ඒගොල්ලන්ට ලන්ච් එක එපා කියලා කිව්වා. අපි ඩිනර් එකෙන් ස්ටාර්ට් කරනවා කියලා හිතපු නිසා. It's not toys, Adu. Let's check. Yeah. Check. මේ අවුරුදු කැවිලි. Over the carry. Oh, yes. අවුරුදු කැවිලි. Yeah. දැන් කැමතිද බලන්න. Me? Toy. What is this?
මං ආසම කෑමක් තියෙනවා. අන්න අය ඇවිල්ලා. කවුද ඇවිල්ලා තියෙන්නේ? ඇවිල්ලා. කවුද ඇවිල්ලා තියෙන්නේ? ඒකනේ. It's not cookies. This is my Ammi's favorite. I want this one. It's a penny malalu. I want peanut butter. Give me. I want to try. එන්න පොඩක් ගන්න. penny malalu කනද? එපා පෑන් වේස්ට් එක. මට දෙන්න එපා දැන්. එපා මෙවට දායා. එන්න. සතු. එන්න. අපි කොහෙද යන්නේ කියන්නේ? එන්න ස්විමින් pool යනවා කියන්නේ. Friends ලාට කියන්න. Friends. Huh? We are going swimming pool. We're going seafood. Are you happy? Yeah, seafood yan. දැන් ඉතින් ඔයාලට එන ලොකුම ප්‍රශ්නේ තමයි නෝරෙලි ඇවිල්ලා ස්විමින් pool එකක කොහොමද ඉන්නේ කියලා. සීතල නැද්ද කියලා. ඉතින් මෙහි තියෙන්නේ heated pool එකක්. ඒ වගේම වටේට ඔක්කොම cover කරලා තියෙනවා. 4th floor එකට ගිහිල්ලා එතනින් උඩට තව යන්න ඕනේ. අර බගී කියන අර පොඩි කාර් අර ඒ වගේ ඒවා තියෙනවා. ඒ වුණාට අපිට හිතුණා මේක බල යන්න ඕනේ කියලා. සෙනගත් වැඩි නිසා මං හිතන්නේ එතන පාක් කරලා තිබ්බෙත් නැහැ. අපි ඉතින් මේ මල් ටික බලබලා උඩට ගියා. අපි මීට කලින් ආව පාර සීසන් එක නෙවෙයි ආවේ නිසා මල් වැඩිය තිබුණේ නැහැ. හැබැයි මේ පාර මෝරම මල් ටිකක් තිබුණේ. පුදුම ලස්සනක්. ඒ මල් අල්ලන්නත් බයයි වගේ. මේ යන්නේ මේ මං කියපු බගී කායක ඒ අර පහළ ඉඳන් පළවෙනියටම රූම් එකට යන කට්ටිය උඩ පැත්තේ රූම්ස් තියෙනවා නම් ඒගොල්ලන්ට කෙලින්ම ඒ වගල යන්න පුළුවන්. අපි දැන් මේ යන්නේ ස්විමින් pool එකට තියෙන තැනට. ඉතින් චුට්ටක් යන්න ඕනේ. ඒ වගේම පඩි පෙළුත් තියෙනවා නගින්න. ඉතින් පොඩි මහන්සියක් වෙන්න ඕනේ. හැබැයි අපි ඒක ගැන එච්චර හිතුවේ නෑ. මොකද එක එක දේවල් අපි කන බොන නිසා මේ එක්සයිස් එකටත් ඉතින් හොඳයිනේ. ඒ වගේම අපිට වටේ ලස්සන බලන්නත් පුළුවන්නේ. මේක තමයි heated pool එක. මේක චුට්ටක්වත් සීතල නැහැ. ඒ වගේම හරි ඒ කියන්නේ අර ලා රස්නයක් තියෙන්නේ. ඒකේ බහැලා ඉන්නකොටත් සනීපයි. එළියට එන්න හිතෙන්නේ නැහැ. රූම් එකට එනකොට සෑහෙන්න බඩගිනි. රූම් එකේ තිබුණා මෙන්න මේ කුකීස්. ඒවා කෑවා. මෙන්න මේ කෑම ටික ඕඩර් එක රූම් එකට ගෙනත් දෙනකම්. අපි ඩිනර් එකට යන්නයි යන්නේ. මම බුෆේ එක ඇතුලේ වීඩියෝස් ගත්තේ නැහැ. මොකද දැන් අපි දවස් දෙකක් ඉන්න නිසා බුෆේස් 6ක් සෙට් වෙනවානේ. ඒ බුෆේස් 6ම දාන්න බෑනේ. අනේ කරදරයිනේ. ඒක නිසා මම මේ කෑම නම් උපරිම රසට තිබුණා. ඒ වගේම ඩෙසර්ට්ස් තුත් මාරම රසයි. ඔන්න ඔහොම අපේ පළවෙනි නයිට් එක ඉවර වුණා. මේ ඊළඟ දවසේ උදේ අපි 6ට විතර හැරුණා මට මතක විදිහට. අර ආසයිනේ ඇවිදින්න කරන්න. ඒක නිසා මට නම් වැඩි නිින්ද ගියෙත් නැහැ. ඉතින් මෙහිම තමයි අපිට පේන්නේ අපේ බැල්කනි එකට ලස්සන පන්සලක් පේනවා. ඔයගලන්ට පේනවද? මම ඒක හරියටම හොඳට පෙන්නන්නම්. මට හිතුණා මේ උදේ පාන්දර මං ආසම සින්දුවක් දාගෙන හොඳට හොට් වෝටර් බාත් එකක් දාගන්න. මේ මම නාලා ඉවර වුණාට පස්සේ මේ මගේ ෆේස් වොෂ් එක මම මේක තමයි අරගෙන ආවේ. අපි ගොඩක් එළියේ ඉන්න නිසා මූණ ඩීප් ක්ලීන් කරන්න ඕනෙත් නිසා මම මේකප් සුත් අරගෙන ආවා. ඒ වුණාට ඒව නම් දැම්මේ නෑ අනේ. මෙහි අර ලස්සනට ෆොටෝස් උත් වදිනවනේ. මේකේ ක්ලයිමේට් එක නිසා. ඒ වගේම මේකප් දාගත්තාම මට හරි ඕක කරදරයි කියලා හිතුණා. ඒක නිසා මේකප් ගෑවේ නැහැ. මෙන්න මෙහෙම තමයි මං උදේ බාත් එකක් දාගත්තේ. මාරම සැහැල්ලුවක් දැනුනේ. දැන් ලෑස්ති වෙනවා අපි එළියට යන්න. අපි ආව මේ ෆොටෝ ලොකේෂන් එකට. මගේ ෆොටෝස් ටික බලන්න කට්ටිය මගේ Facebook එකට එන්න. මෙතන නම් ඇත්තටම මිහිපිට දිව්‍ය ලෝකයක් වගේ. මාරම ලස්සනයි. ගොඩාක් මල් තියෙනවා. මම හිතන්නේ මල් වත්තට වඩා මල් තියෙනවද කොහෙද? Toy. Mommy. Toy. Wait a minute. Toy. Toilet. Toy.
ෆොටෝ ෂූට් එක ඉවර වෙලා අපි ආවා බ්‍රෙක්ෆාස්ට් එකට. යෝයෝයි මමයි කන්න පටන් ගත්තා. අයියා ගියා යාට කැම බෙදාගෙන එන්න. යෝයෝ කිසිම කරදරයක් නැතුව කෑවා හැම බුෆේ එකකින්ම. එයා ආස දේවල් තිබුණා ගොඩක්. මං ඒ වගේම බිත්තර දෙකක් ඔම්ලට් දාලා ගත්තා. මගේ ප්‍රෝටීන් ඉන්ටේක් එක අමතක කරන්නේ නැතුව. කොච්චර චීට් කෑම කෑවත් ඒ අතරින් අපේ ප්‍රෝටීන් හොඳටම ගන්නවා නම් අපිට පොඩි සහනයක් වෙනවා අපේ බර වැඩි නොවි අපි ආස කෑමත් කන්න. මොකද මම මේ ටික ඊයේත් රෑ ගොඩක් ස්වීට් කෑවා. මේ හැම බුෆේ එකකම තියෙනවනේ ඩෙසර්ට් කෝන් එකක්. එතකොට ඒකේ ස්වීට්ස් කෑවා. මං ඉන්න තැනට මාර ලස්සන view එකක් පේනවා. මෙතන ෆ්ලෝර්ස් දෙකකට තමයි රෙස්ටොරන්ට් එක තියෙන්නේ. අපි ඉන්නේ පහළ ෆ්ලෝර් එකේ. ඒ කියන්නේ එකම ෆ්ලෝර් එකේ කොටස් දෙකකට වගේ. ඒ වුණාට අපි අන්තිම දවසේ උඩ ෆ්ලෝර් එකේ තමයි මේ කෑම ගත්තේ. එතන මීට වඩා ලස්සන view එකක් තියෙනවා. ඔක්කොම කෑම කාලා ඉවර වෙලා මම sugar නැති ඉඟුරු ප්ලේන් ටී එකක් බිව්වා. එපා ගලවන්න ෂූස්. එපා සිට්. අපි හිතුවා මෙහෙමම දැන් හොඳටම කාලත් එක්කනේ ඉන්නේ. ඒක නිසා ගෙගරි ලේක් එක පැත්තට යන්න. මම මේ අලුත් ඇඳුම් ඇඳාම තමයි තේරෙන්නේ මේ මං ගොඩක් කෙට්ටු වෙලා ඒ වගේම මේ මං කරපු දේවල් වල ප්‍රතිඵලයක් තියෙනවා කියලා. ඉතින් සතුටුයි ෆොටෝස් අරගෙන අර දැන් මම මෙහෙ එන මෙහෙ එනකොට පළවෙනි වතාවට මං එන මහතයි නේද අයියේ. ලොකු සෙනගක් නැහැ උනත් ටිකක් ආවුවා. පාකින් එක. අපි නියම වෙලාවට වගේ ඇවිල්ලා තියෙන්නේ. යා. අපි බෝට්ටුවේ යන්නයි යන්නේ. බලන්න මේ අපේ කෙල්ලගේ තියෙන බය නැතිකම හරිම මේ කියන්නේ ආසයි මේ වගේ වැඩවලට. ඉතින් අපි මීට කලින්නුත් ඇවිල්ලා මේ වගේ බෝට්ටුවකම තමයි ගියේ. මෙතන බෝට්ටු වර්ග දෙකක් තියෙනවා. අර හෙමින් යන බෝට්ටුයි මේ අර වීකින් අර එක වැඩ දදා යන බෝට්ටු තියෙන්නේ. අපිට ටිකක් ඒක දැක්කම බය හිතුණා. ඒක නිසා ඒකේ ගියේ නෑ. අපි මේකේ ගියා. මේකේ වටේ ගොඩාක් එකයි යනවා. හරිම ලස්සනයි. ඒ වගේම මේ දකින්න දර්ශන මම හිතනවා මේ මගේ ඇස් දෙකට දැකපු තරම් මේ වීඩියෝ එකේ ලස්සන නැද්ද කියලා. ඒ තරම් හරිම ලස්සනයි. ඉතින් අනිවාර්යෙන් නූරෙලිය ආවොත් ඕගොල්ලෝ මේ වගේ බෝට්ටු සවාරියක් යන්නම ඕනේ. ඕගොල්ලෝ දන්නවද අපි අපේ ජීවිතවලට කරගත්ත ලොකුම හොඳ දේ මොකක්ද කියලා? ලොකුම හොඳ දේ තමයි දෙකක් තියෙනවා. ටොක්සික් මිනිස්සු සම්පූර්ණයෙන්ම ඈඩ් කරනවා. ඒ වගේම අපි ෆයිනෑන්ෂල් ඉන්ඩිපෙන්ඩන්ට් වෙනවා කියන එක. ඒ දෙකෙන් ලැබෙන සනීපය ඒක කොච්චරද කියලා කියන්න මට තේරෙන්නේ නැහැ. මොකද මං හරි අමුතු මිනිස්සෙක්. මාව දන්න අය දන්නවා. මම වැඩි කට්ටිය ආශ්‍රය කරන්න කැමති නැහැ. දන්න අය ගොඩක් ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ව මම මගේ සර්කල් එක ඇතුළට ගන්නෙ නැහැ. ඒකට හේතුව මම මීට කලින් එහෙම මගේ සර්කල් එක ඇතුළට මගේ යාළුවෝ අඳුරන අය ඒ හැමෝම අරගෙන මගේ ජීවිතේ මට නැති ප්‍රශ්න ඇති වෙන මිනිස්සෙක්. මට විතරක් නෙමෙයි මගේ හස්බන්ඩ්ටත් එහෙමයි. ඒ වගේම අපි දෙන්නම එකම විදිහට හිතන කට්ටියක්. හිතන දෙන්නෙක්. ඒ කියන්නේ අපිට සන්තෝෂ වෙන්න වෙන කවුරුවක්වත් අවශ්‍ය නැහැ. අපි තුන්දෙනාට හොඳටම ඇති. අපි තුන්දෙනා ඒ සන්තෝෂය උපරිමේම ගන්නවා. ඒ කියන්නේ තව කවුරුත් එනකන් අපි බලන් ඉන්නේ නැහැ. තව කවුරුත් වෙනුවෙන් අපේ ආසාවල් අපි කැප කරන්නේ නැහැ. අර ඒ වගේ කියන්නේ අපිට අපි වෙන්න පුළුවන් අපි තුන්දෙනා එකට ඉන්නකොටම විතරයි. අපි හිතනවා අපේ යෝයෝටත් එහෙමයි කියලා. මොකද එයා මමයි අයියයි එක්ක ගොඩාක් කම්ෆර්ටබල්. එයා අපි දෙන්න නැති තැන මේ වගේ ඇක්ටිව් විදිහට ලොකුවට සෙල්ලම් කරන්න එහෙම නෑ. එයා හරීම පරිස්සමින් තමයි ඇවිදින්නෙත් අපි දෙන්න නැති තැන. ඉතින් එතනින්ම අපි දෙන්නට තේරුම් යනවා අපි දෙන්නත් ඒ වගේ
මොකද අපිට අපි දෙන්න අතරට කාටවත් එන්නවත් බෑ. ඒ කියන්නේ අපි දෙන්න අතර රහස් නෑ. මට අයියට කියන්න බැරි දෙයක් නෑ. එයාටත් ඉතින් එතකොට අපේ පවුලේ හිස්තැන් නැහැ. හිස්තැන් අස්සෙන්න යක්කුරින් ගන්නේ. අපේ පවුල ඇතුළට යක්කුරින් ගන්න බෑ. ඉතින් එතකොට අපිට නිදහසේ අපේ බිස්නස් කරගන්න, අපේ පවුල් ජීවිතේ ලස්සනට ගෙනියන්න, අපේ යෝයෝට ඇතිතරම් ආදරය දෙන්න, එයාව ඇතිතරම් හුරතල් කරන්න, එයාගේ ළමා කාලේ සන්තෝෂෙන් ගත කරන්න එයාට ඉඩ දෙන්න පුළුවන් අපිට. ඉතින් මං හිතනවා මම ගොඩාක් වාසනාවන්තයි මගේ යෝයෝ වගේ දරුවෙක් මට ලැබුණ එක, මගේ හස්බන්ඩ් වගේ හස්බන්ඩ් කෙනෙක් මට ලැබුණ එක. රූම් එකට ආවට පස්සේ අපි කට්ටියටම නිින්ද ගියා. අපි දැන් ලන්ච් එකට යන්නයි යන්නේ. යෝ. අපි දැන් ලන්ච් එකට යනවා නේද? අපි කාලා රූම් එකට ආවා. මං හොඳටම කෑවා. මං හරි කැමතියි මේ ශ්‍රී ලංකන් ස්ටයිල් එකට කන්න. මේ ගොඩක් කැමතියි එහෙම කන්න. මුලින් වෝටර්මෙලන් කාලේ. එහෙනම් දෙන්නේ. මේ අර පොලොස් ඊට පස්සේ වැව් මාළු එහෙම මං කන්න ආසයි. මම කොහේ හරි එළියට ගියත් කඩේකින් කෑවත් මම ශ්‍රී ලංකන් ස්ටයිල් එකට තමයි කන්නේ. ඉතින් මේ අද මෙතන තිබුණා ශ්‍රී ලංකන් ස්ටයිල් එකට වෙනම කෝණ එකක්. හත් මාළුව, කජු මාළුව, ගොඩක් ජාති තිබ්බා. කෙහෙල් මුව කෙහෙල් මුව ඒවත් තිබුණා. ඉන්න මම යෝයෝට මිල්ක් එකක් හදලා දීලා එන්නම්. නැත්නම් එයා මට මේ විස්තරේ ඔයගොල්ලන්ට කියන්න දෙන්න. ඊට පස්සේ නෙගම්බර් ස්ටයිල් එකට ඉස්සෝ කරි එකක් තිබුණා. මාරම රසයි ළමයි. ඒක මම දන්නේ මං කාපු මේ රසම ශ්‍රී ලංකන් ස්ටයිල් කෑම එක තමයි. ඒක මට විශේෂයෙන් කියන්න ඕනේ කියලා හිතුණා. වැව් මාළු තිබුණා. ජාති ගොඩයි. මම මේ ආසාවෙන් හිටියේ මේ දැක්කම මට කා ගන්න බෑ. මේ ඒ වුණාට මම ප්‍රෝටීන්ස් වැඩියෙන් අරගෙන ඊට පස්සේ එක බත් හැන්දක් දාගෙන කෑවා. මට මාර ආසයි ඒක කන්න. අපි දැන් යන්නේ ලංකාවේ තියෙන උසම බැරිස්ටා එකට. මම හිතන්නේ ශාන්තිපුර බැරිස්ටා එකට. අපි යන්න කම්මැලි කමෙන් හිටියේ ටික දවල් වරුවේ. හරීම මේ රස්නේ යන්නේ එහෙම අර අපි බලාපොරොත්තු වෙච්ච තරම් මේ සීතලක් නැහැ. ඒ වුණාට මේ දැන් නම් මාර සීතලයි. බැරිස්ටා එකට ගිහිල්ලා පෙන්නන්නම්. මම යෝයෝත් එනවා. එයාවත් ලෑස්ති කරගත්තා. එයාට පොඩක් ක්ලයිමේට් මාරු වෙච්ච එක පොඩ්ඩක් අවුල් වගේ. එයාගෙන් නම් කිසි වෙනසක් නැහැ. ඒ වුණාට එයා චුට්ටක් රස්නේ වෙලා. Say hi. Say hi to friends. අපි කොහෙද යන්නේ? අපි යන්නේ outside. Outside යනවානේ. කවන්නේ. අපි ඉඳපු තැනිනුත් තව උඩට ආවා. මෙතන නම් අම්මෝ බයත් හිතෙනවා මට අයිනට යන්න. ෂෝක් අනේ. හරිම සීතලයි. ශාන්තිපුර view point එකට යන පාර නම් එච්චර හොඳ නෑ. යන්න කලින් check කරලා යන්න. ඊළඟට අපි ආවා බුෆේ එකට. මෙතන කොක්ටේල් බාර් එකක් තියෙනවා. අපි ඒකෙන් කොක්ටේල් දෙකකුත් ඕඩර් කරා. මෙතන හරිම ලස්සනයි අමුතු නම් තියෙන කොක්ටේල්ස් වලට. ඉතින් ඔන්න ඔය විදිහට දෙවෙනි නයිට් එකත් ඉවර වුණා. ඉතින් මෙන්න මෙහෙම තමයි මගේ උදේ දර්ශනේ. Kiss. Morning kiss. I want to count the kids. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Trời. On the coat. Đi ba lên. Mình đã nào lên pè đó.
මානසි අපේ රූම් එකට පන්සලක් වෙනුණා. ඒක තියෙන්නේ මේ ළඟ. යෝහනගෙන් බේරෙන්න බෑ ඒකට යන්න ඕනි කියලා. ඒක නිසා අපි ආව පන්සල බලන්න. පන්සලත් මල් අත්තක් වගේ. ගොඩක් උඩට පන්සලට නගින්න තියෙනවා. හරිම ලස්සනයි. ඒ වගේම සීතලයි. අද හවසට අපි ගෙදර යන නිසා මට හිතුණා ආයේ ලේක් එක පැත්තට එන්න. අපි ලේක් එකේ වෙන එන්ට්‍රන්ස් එකකින් ආවා. එතනත් හරිම ලස්සනයි. ඒ වගේම කොච්චර සෙනග හිටියත් පුදුම නිස්කලංකකමක් මට දැනෙනවානේ. මට හරි ආසයි එතන වාඩි වෙලා ඉන්න. එතන හුලං වදිනවා. ඉතින් ඊට පස්සේ අපි ගියා මෝටර් බෝට් එකක. අපි හොටෙල් එකට ඇවිල්ලා සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන ලන්ච් එකට ආවා. යන්න කලින් කාලා යන්න. මේක තමයි අපේ අන්තිම ලන්ච් එක මෙහි. ලන්ච් එකත් අරගෙන දැන් ඉතින් ගෙදර යන්න හදන්නේ. මට හරිම දුකයි මේ අපි ආව ට්‍රිප් වලින් මේ මං ආසම ට්‍රිප් එක දැන් මේක තමයි. මං හිතනවා මගේ vlogs වලිනුත් ඕගොල්ලෝ ආසම vlog එක මේක වෙයි. යටින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේ ආවම මේ වගේ vlogs ගේන්න. ඉතින් අපේ vlog එක බලපු හැමෝටම thank you. හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. bye. say bye. Bye. bye friends. Bye.